කාටත් ආදරෙන් පිළිගන්නවා. අද නම් අරගෙන ආවේ වෙනස් විදිහේ බ්ලොග් එකක්. මුලින්ම මගේ අම්මගේ ලස්සන ගාඩන් එක බලමුද? අම්මගේ අත් දෙකින් හැඩවෙන මේ ලස්සන ගෙවත්ත මට නම් හරියට චූටි පාරාදීසයක් වගේ. වැඩි කතා ඕනේ නෑ. ගාඩන් එකේ ලස්සන ඔයාලම බලන්නකෝ. කතාවක් අහලා තියෙනවද? හිත ලස්සන පිරිසිදු මිනිසුන්ගේ අත් දෙකින් පැල කරන පැලයක් වුණත් හරිම සාරවත්ව ලස්සනට වැඩෙනවා කියලා. අනේ අම්මේ මේ මල් පැලේ නම් හරි ලස්සනයි කිව්වොත් එහෙම ඊළඟ පාර මං ගෙදර එනකොට ඔන්න ඒකෙන් පැලයක් පැකට් කරලත් ඉවරයි. එහෙම තමයි අම්මලා. හැබැයි ඉතින් අපි කාටත් වඩා පරිස්සමට ආදරෙන් එයා මේ මල් පැල හදනවා. පුංචි ළමයි ටිකක් බලා ගන්නවා වගේ තමයි ඉතින් එයාට මේ රාජකාරිය. මේ පේන යාළුවෝ ටිකත් අම්මගේ ගාඩන් එකේ කොටස්කරුවෝ. මේ මීමැසි පෙට්ටිය නම් හැදුවේ අපේ තාත්තා. දැන් අවුරුද්දකටත් වැඩි. දැන් ඉතින් එයාලත් අම්මගේ ගාඩන් එකේ කොටස්කරුවෝ තමයි. තාත්තා වගේම මගේ අයියත් හොඳ වවන්නෙක්. එයාගේ අතින් පැල කරපු පළතුරු ගස්වල පළදාව දැන් ඉතින් අපේ කුසත් පුරවනවා. පුළුවන් විදිහට ගෙදර වටේම එළවලු පළතුරු අම්මා තාත්තා වගේම අයියත් වගා කරනවා. ඔන්න අද අපි පළදාවෙන් රසවත් බීමක් හදන්නයි යන්නේ. කටු අනෝදා නැත්නම් කටු ආතා. එක එක ප්‍රදේශවල එක එක නම් වලින් මේවා හඳුන්වනවානේ. රසවත් වගේම ගුණදායක පළතුරක්. මගේ මහගෙදර ගෙවුන තවත් ලස්සන දවසක අවසානයක්. අදට ගිහින් එන්නම්. තවත් ලස්සන දවසකින් ඉක්මනින් හමු වෙමු.